පැතුම් නවා එක කෝල් එකේ ඉඳන්ම හිමීට එහා පැත්තේ තිබුණු වීල් එකකට අත වැනුවේ ආපහු කාර් එක තියෙන තැනට ගිහින් දාගන්න හිතාගෙන. අයියේ ICT එක ළඟට යන් කියාගෙන පැතුම් වීල් එකට නැගලා ඉඳගත්තේ නවත් එක්ක කතා කර කරමයි. මට උඹව හම්බ වෙන්න ඕනේ නවා. ඉතින් වරෙන් ඔෆිස් එක ක්වාටර්ස් වලට. අද හවස මං ඕෆ් එක. නවා කිව්වේ පැතුම්ගේ හමුවීම දිරිගන්වමින්. ඒක හොඳයි. මං එහෙනම් ඔබට කෝල් එකක් දීලා මෙන්නම්. පැතුම් ඔහුගේ හිතට දැනෙන වෙනස් හැඟීම හින්දා හිටියේ අමුතුම තෘප්තියකින්. එනකොට එහෙනම් මං කේක් එකකුත් ලෑස්ති කරලා තියන්නම්. නවා කියද්දි පැතුම්ට පුදුම නොහිතුණා නෙමෙයි. ඒත් එක කුස උපන් සහෝදරයෙකුටත් වඩා හොඳින් තමාව අඳුරන නවාට යමක් හිතී තිබීම පුදුම වෙන්න දෙයක්ුත් නෙමෙයි. හරි එහෙනම්. පැතුම් මේ හිනාවෙන්ම ඇමතුමට විරාමයක් තිබ්බේ ඔහු කාර් එක නවත්තපු තැනටත් ආව හින්දා. හිත නිදහසේ මොනවදෝ හිතන්න අරාදිනවා කියලා යාන්තම් හිතෙන් නැගෙන ඉඟි බිඟි වලින් පැතුම්ට තේරුණා. ඔහු කාර් එකට නැග්ගෙම ආයෙත් විජයපුර පැත්තේ රවුමක් කැරකෙනවා කියලා හිතමින්මයි. කාර් එකට නැගලා කොල්ලා ඉස්සරහා සීට් එකෙන් ඉඳගත්තේ ICT එක දිහා බලලාමයි. කාලෙකට පස්සේ හිත අලුතින් හිතන්න අරන් තියෙන්නේ අර කෙට්ටු කෙල්ල එක බැල්මෙන් වශියක් කළාක් මෙනි. කාරේ හිමිහිට ඉස්සරහට ඇදෙද්දී පැතුම් ටේප් රෙකෝඩරේ ඔන් කෙරුවේ හිත එක රිද්මයකට නැලවෙන්නට හිතාගෙන. ඉන් වාදනය වූ සින්දුවත් අහගෙනම පැතුම් වෙනම ලෝකයකට ගියා වගේ සැහැල්ලුවෙන් හිටියේ. විජයපුර ටවුන් එකෙන් කෙල්ල බැහැලා ඉස්සරහට ගිය පාර දිගේ පැතුම් කාර් එක හිමිහිට ඉස්සරහට අරන් ගියා. කොහේ කියලා හොයන්නද දැන් මේ කෙල්ලව? පැතුම්ගේ ඇස් එහා මෙහා රැඳුනත් පේන තෙක් මානෙක ඇගේ රුව හොයාගන්න ඔහුට බැරි වුණා. කොච්චර වෙලාවක් ගත වුණත් ඇයව හොයාගන්න පුළුවන් කමක් පැතුම්ට උදා වුණේ නැහැ. පැතුම් හිටියේ ලොකු බඩගින්නක. ඔහුට ඒක දැනුනේ දවල් දෙකක් පහුවෙලා යද්දි. හොටෙල් එකෙන් කෑම එකක් අරගෙනම ගිහින් නව එකම කනවා. එහෙම හිතාගත්තු පැතුම් කාර් එක ආපහු හොටෙල් එක පැත්තට හැරෙව්වා. හෙටත් අද වෙලාවටම ඔයා එතනින් එයිනේ. එතකොට පස්සෙන් ගිහින් හොයාගන්නව ඉන්න තැනක්. පැතුම් හොටෙල් එකට යන ටිකට එහෙම හිතුවේ මේ හිත දැන් කොහෙත්ම ඒ රූපේ අමතක කරන්න සූදානම් නැති නිසායි. අම්මෝ වරෙන් පැතුම්ව දැකපු හැටියෙම නවා කිව්වේ උස් හඬින්. පැතුම් අඩියට දෙකට නවාට කිට්ටු වෙලා ඔහුව වැළඳගත්තා. ඉතින් නවා ඉන්නවා බං. උඹටත් හොඳ පාටයි. මට නැතුව ඔය පෙම් පාට බේරෙනවා. පිස්සුද බං? නැත්තේ නෑ. හරි. දැන් ඉතින් උඹටයි මටයි බැරිය එළි වෙනකල් හරි කතා කර කර ඉන්න. එහෙම කියමින්ම නවා පැතුම් ගෙනා කෑම පාර්සලය දිගෑරියා. බත් මුලේ සුවඳ පුදුමාකාර රස බවකින් කාමරය පුරා විසිර ගියා. යාළුවෝ දෙන්නම මේසෙ උඩ දිගෑරගත්තු බත් එක දෙපැත්තට වෙලා කන්න ගත්තේ ඉස්සර ඉස්කෝලේ කාලෙදි වගේ පැන. අඩේ මරු ඈ. නවා බත් කටක් ඔබාගෙන එහි රස බලමින් කිව්වේ ආසාවෙන්. හොඳ චෙෆ් කෙනෙක් ඉන්නේ බම් හොටෙල් එකේ. පැතුම් මේ ටික කිව්වේ ආඩම්බරෙන්. ඇත්තටම යමක් කරන්න ඕනි කියන සිතවිල්ල හිතට ආපුදා ඉඳලා පැතුම් ආසෝනේ තමුන්ගෙම දෙයක් කරන්න. ඉතින් ඒ වගේම ඔහු ඊට අදාළ පාඨමාලා කරලා අත්දැකීම් අරගෙන තමයි පැතුම් මේ තරම් දුරට තමුන්ගේ හීනේ හැබෑ කරගත්තේ. ඉතින් කියපන්කෝ අලුත් වෙනසක් වෙලා නේද? නවා කන එක නවත්තලා පැතුම් දිහා බැලුවේ එහෙම අහගෙන. ඒ කතාවට නම් පැතුම්ගේ මූණේ ඇදිලා ආපු හිනාවෙන් නවාට උත්තරයක් ලැබුණා. කොහෙද කෙල්ල? විජයපුර පැත්තේ. අඩේ මේ ළඟනේ. කතාවට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ළඟ වුණාට ඉන්න තැන දන්නේ නෑ බං. මං හොයලත් ගියා. පැතුම් මේ ටික කියද්දි නම් ඔහුගේ මූණේ ඇදුනේ පශ්චාත්තාපයක්. හරි. අපි හොයාගමු. උඹ මට කතා කරන්න එපැයි. නවා කිව්වේ ඇත්තටම පැතුම්ට උදව් කරන්න තිබුණු උනන්දුවෙන්. කෙල්ල ලස්සනද? ඔව් ලස්සනයි. කොණ්ඩේ දිග කෙල්ලෙක්. පැතුම් ඇගේරුව හිතින් ඇඳ මවා ගනිමින් කිව්වේ උද්‍යෝගයෙන්. මගේ ඒරියා එකට ඉන්වෝල් වෙච්ච හින්දා එච්චර අමාරු වෙන එකක් නෑ වැඩේ. නවා කිව්වේ ඇයව දකින්න පැතුම්ගේ හිතේ කැමැත්ත තව තවත් වැඩි වෙද්දී. පොලිසියේ ඉහළ නිලයක් දරපු නවරත්න කියන්නේ අවංක වගේම ටිකක් දැඩි ඍජු තීරණ ගත්තු පොලිස් නිලධාරියෙක්. ඕ ලෙවල් කාලේ ඉඳලා තිබුණු නවාගේ ප්‍රේම සම්බන්ධය කැඩිලා යන්නේ ඔහු පොලිසියට බැඳෙන්න යාමත් එක්ක. එදා ඉඳලා අද වෙනකොට අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් තිබුණත් නවාට වෙන ආදර සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ හින්දා ඔහුත් අදටත් තනිකඩයි.
නවාගේ උදව්වෙන් පැතුම් ආයෙත් විජයපුරට ආවේ අද දවසම උත්සාහ කරලා හරි කෙල්ල ගැන තොරතුරක් හොයාගන්නවා කියන අදිෂ්ඨානෙනුයි. නවා සිවිල් ඇඳුමෙන් එළියට බැස්සේ ඒක පොලිස් කේස් එකක් නොවිච්ච හින්දා. පැතුම්ට වඩා ඒ ගම් අතර එහා මෙහා ගිහින් තියෙන හින්දා නවා ඒ ඒරියා එක බලන ග්‍රාම සේවක ගාවටම පැතුම්වත් එක්කගෙන ගියේ කෙල්ල ගැන විස්තර ඇහුවම දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. සර් එන්න. නවරත්නව දකිත්ම ග්‍රාම නිලධාරියා පුටුවෙන් නැගිට්ටේ එහෙම ගරුසරුව. කොහොමද හේමරත්න ඉතින් වැඩ කටයුතු? එහෙම අහගෙන ගිහින් හේමරත්න පෙන්නපු පුටුවේ නවරත්නත් පැතුමුත් වාඩි වුණා. කරගෙන යනවා සර් හදිස්සියෙම මේ පැත්තේ ආවේ? හේමරත්න ඇහුවේ ඇස් දෙක හීනි කරලා කුතුහලයෙන්. මේ හේමරත්න මේක මේ පොඩි විස්තරයක් දැනගන්න ආපු ගමනක්. නවා ආපු කාරණේට වැටුණා ඉක්මනින්ම. මොකද්ද සර්? මේ ගෑනු ළමයෙක් ගැන. නවා එහෙම කියද්දි නම් හේමරත්නගේ මූණේ මතුවුනේ බියමුසු බවක් කියලා නවාට වගේම පැතුම්ටත් තේරුණා. ඇයි සර්? ඔහු ඇහුවේ සීරුවට. තරුණ පොලිස් නිලධාරියෙක් ඇවිත් කෙල්ලෙක් ගැන තොරතුරු අහද්දී කවුරු වුණත් ටිකක් කලබල වෙනවා තමයි. ඒත් නවාගේ ගතිගුණ දන්න නිසා හේමරත්නට බයකටත් වඩා ඇති උනේ කුතුහලයේ පිරුණු හැඟීමක්. බය වෙන දෙයක් නෑ හේමරත්න. මේ මගේ යාළුවා පැතුම්. අද උදේ මේ දැකපු ගෑන් ළමයෙක් හොයන්නේ මේ. එහෙම එකක්ද? එතකොට තමයි හේමරත්නගේ ඇඟට ලේ ටිකක් එනුවේ. මේ පැත්තේ ICT එකට යන ළමයි කවුද ඉන්නේ කෝස් කරන්න? නවා කෙලින්ම අදාළ කාරණේ ඇහුවා. අවුරුදු 20ට වැඩි ගෑනු ළමයි ඉන්නේ. හේමරත්න ඔහුගේ මතකය ආවර්ජනය කරලා බලන්න පටන් ගත්තා. කීප දෙනෙක්ම ඉන්නවා සර් මේ පාරෙන් උඩහට නම්. ඔහු කියද්දි පැතුම්ගේ ඇස් ඉස්සුනේ ඒ දිහාට. මං ඕන්නම් ඇඩ්‍රස් ටික දෙන්නම් සර්ට. සර්ම ගිහින් බලන්න. ඔව් එහෙම හොඳයි. කියපු නවරත්න හේමරත්න ලියලා දුන්නු ඇඩ්‍රස් ටිකත් අරන් පැතුම් එක්ක ඇවිත් කාර් එකට නැග්ගේ බර හුස්මක් අරන්. මේක තමා බරම හරිය මචෝ. ගෙයින් ගෙට ගිහින් කෙල්ලෙක් හොයන එක. නවා එහෙම කියද්දි නම් පැතුම්ගේ මූණ අඳුර වුණා එකපාරටම. අපෝ උඹ නම් ඉස්කෝලේ යන කාලේ වගේමයි බං. කියමින් නවා පැතුම්ට විහිළු කෙරුවත් පැතුම්ගේ මූණට නම් හිනාවක් ආවේ නැහැ. බය වෙන්න එපා මං ඉන්නවනේ. කාරේ ඉස්සරහට ඇදුනේ පැතුම්ගේ බලාපොරොත්තු පිරුණු හැඟුම් එකිනෙක පැටලෙද්දි. හේමරත්න ලියලා දුන්නු ඇඩ්‍රස් 10කට වඩා තිබුණා. ඒ වයින් ගෙවල් 5කටම ගියත් තවමත් ඔවුන් බලාපොරොත්තු වෙන කෙනාව ඔවුන්ට හොයාගන්න ලැබුණේ නැහැ. අහුල් වෙන්න එපා බං. තව ගෙවල් තියෙනවා. මූණ ඇඹුල් කරගෙන කාර් එකට ආපු පැතුම්ව දැකලා නවා කිව්වා. තවත් ගෙදරකට ගිහින් කාර් එක නවත්තලා දෙන්න ගේ කිට්ටුවටම ගියා. පුරුදු විදිහටම නවා ගෙදර කවුද කියලා කතා කරලා ටිකක් වෙලා බලන් ඉද්දි ගෙයි දොරකඩින් රුවක් මතු වුණා. කතාව ඉතුරු ටික අරන් එනකන් කතාවට ලයික් කරලා ලස්සන කමෙන්ට් එකක් ලියන්න. ඒ වගේම ඔයගේ යාළුවන්ටත් මේ කතාව ෂෙයා කරලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න.